සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් චිත්‍ර කරන ඔයාටත් තියෙන ප්‍රශ්නයක් මේ මිනිස් රූප කොහොමද අඳින්නේ කියන එක නේද? ඉතින් අපි අද බලමු නිවැරදිව මිනිස් රූපයක් ඇඳගෙන දියසායම් භාවිතා කරලා ලස්සනට පාට කරගන්නේ කොහොමද කියලා. අද මං ඔයාලට මානව රූප ඇඳලා පාට කරගන්න හැටි පියවරෙන් පියවර තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා වීඩියෝ එක නම් ටිකක් දිග වෙයි. ඔයා තාමත් අපේ වර්ණාට් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මුලින්ම මම අඳින මානව රූපයේ ඉරියව්වට අදාළ සැකිල්ල මම මේ විදිහට කටුවට ඇඳගන්න. ඉතින් ඔයාලත් අඳින මානව රූපයේ දුවන ඉරියව්වක් වෙන්න පුළුවන්, හිටගෙන ඉන්න ඉරියව්වක් වෙන්න පුළුවන්, මොකක් හරි වැඩක් කරන ඉරියව්වක් වෙන්න පුළුවන්. ඒ ඔයාලා අඳින ඉරියව්වට අදාළ මානව රූපය සැකිල්ලක් වශයෙන් මේ විදිහට දල වශයෙන් ඇඳගන්න. මම නම් මෙතනදී මානව රූපයේ සැකිල්ල සම්පූර්ණයෙන්ම ඇඳගෙන නැහැ. නමුත් මානව රූපයේ එන්න ඕනි කියලා හිතෙන ඉරියව්වට අදාළ සැකිල්ල මම මෙතනදී ලාවට මතු කරගෙන තියෙනවා. ඊළඟට මම අඳින්නේ කාන්තාවක් නිසා කාන්තාවට අදාළ දේහ ලක්ෂණ මම මේ විදිහට මතු කර ගන්නවා. ඉතින් ඔයාලා කාන්තාවක් අඳිනවා නම් සැලකිලිමත් වෙන්න ඕනේ තවත් දෙයක් තමයි කාන්තාවකගේ පිරිමියෙකුට සාපේක්ෂව උරහිස් පළල් අඩුයි. ඉතින් ඔයාලා කාන්තාවක් ඇඳ ගන්නවා නම් පළල් උරහිස් දාන්න නැතුව ඒවා පොඩිවට දාගන්න ඕන. ඊළඟ කාරණාව තමයි ඔයාලා කාන්තාවගේ උකුල ප්‍රදේශය ඇඳගද්දි සාමාන්‍යයෙන් ටිකක් පුළුල්ව අඳින්න ඕන. මේ විදිහට අපි මානව රූප අඳිද්දි දැන් කාන්තාවක් ඇඳ ගන්නවා නම් කාන්තාවට අදාළ දේහ ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වෙලා ඇඳ ගන්නවා නම් ඔයාලට මානව රූප අඳින එක ඒ තරම් අපහසු නැහැ. මම දැන් මේ කාන්තාවගේ උඩුකය ප්‍රදේශය ඇඳගෙන ඉවරයි. දැන් මම පහළ ටික ඇඳගන්න තමයි හදන්නේ. මම පහළ ඇඳුම් දාන්න කලින් කකුල් තියෙන්න ඕන විදිහ සැකිල්ලක් වශයෙන් ඇඳ ගන්නවා. ඔයාලත් මේ විදිහට මානව රූපයක ඇඳුම දාන්න කලින් කකුල් තියෙන්න ඕනේ හැඩය සැකිල්ලක් වශයෙන් මුලින් ඇඳගෙන ඉන්නවා නම් ගොඩක් හොඳයි. නැත්තම් අපි ඇඳුම ඇඳලා ඉවර වෙලා පස්සේ කකුල් එකතු කරගත්තොත් එහෙම අපි අර ඇඳගත්ත මානව රූපයත් එක්ක ඒ කකුල් දෙක ගැලපෙන්නේ නැහැ වගේ ගැටලුවක් එන්න පුළුවන්. මේක ගොඩක් අයට වෙන ගැටලුවක් තමයි. මම මෙතනදී කකුල් දල වශයෙන් ඇඳගෙන ඇඟිලිත් එකතු කරගන්නවා. ඔයාලා නියපොතු වගේ දේවල් දානවා නම් ඒවා අඳිද්දි වැඩි සැලකිලිමත් වෙන්න එපා. ඒවා වර්ණ කරද්දී අපිට එකතු කරගන්න පුළුවන්. මම දැන් මේ කාන්තාවගේ කකුල් ඇඳගෙන ඉවර නිසා කාන්තාවගේ පහළ ප්‍රදේශයට සුදුසු ඇඳුමක් දාන්නයි හදන්නේ. මම මෙතනදී කෙටි චීත්තයක් වගේ තමයි එකතු කරගන්නේ. ඔයාලත් ගැමි කාන්තාවක් වගේ අඳිනවා නම් අර චීත්තේ ගොඩක් පහළට දිගට දාන්න නැතුව මේ විදිහට කෙටියෙන් දා ගන්න ඕන. ඒක තවත් අලංකාර වෙන්න හේතු වෙනවා. ඊළඟට මම මේ කාන්තාවගේ අත් දෙක තමයි මේ විදිහට ඇඳ ගන්න හදන්නේ. මෙතනදී මම ඔයාලට තවත් දෙයක් කියන්න ඕනේ. ගොඩක් අය කරන වැරැද්දක් තමයි මේ මානව රූප ඇඳගද්දී මේ මානව රූපයේ අත සහ කකුල් ගොඩක් සිහින්න නැත්තම් කෙට්ටුවට තමයි ඇඳගන්නේ. මෙහෙම ඇඳගන්න එකේ එක අවාසියක් තමයි මේක ඇතුලේ අපේ වර්ණය යොදද්දී වර්ණ හසුරව ගන්න ටිකක් අපහසුයි මෙහෙම ඊනිවට ඇඳගත්තාම. ඒක නිසා මේවා අත් සහ කකුල් අපි ඇඳගනිද්දී පෘෂ්ටිමත්ව ඇඳගන්න ඔයාලා වග බලා ගන්න ඕන. එහෙම අඳින එකේ එක වාසියක් තමයි මානව රූපය හොඳට පෘෂ්ටිමත්ව අපිට ලස්සනට නිමා කරගන්න පුළුවන්. තවත් ගොඩක් ළමයි කරන වැරැද්දක් තමයි මේ මානව රූපවල අත් සහ කකුල් ඇඳගනිද්දි මේවා ගොඩක් කොටට තමයි යාලා දාන්නේ. එක්ක ටිකක් දිග වැඩිවට අඳිනවා. ඔන්න ඔය ගැටලුව ඔයාලට වෙලා තියෙනවා ඇති. ඉතින් සාමාන්‍ය මිනිසෙක්ගේ අතක් නම් දන හිස හරියට වගේ දිගට තියෙනවා. ඉතින් ඔයාලා අත් දෙක කොටට ඇඳොත් නැත්නම් දිග වැඩිපුර ඇඳගත්තොත් එහෙම ඒවා මානව දේහ ලක්ෂණ වැරදි වෙලා චිත්‍රයේ කැත වෙන්න බලනවා. ඉතින් ඊළඟට මම මේ කාන්තාවගේ ඇස් දෙක, නාසය, කට සහ කන් දෙක කියන මූණේ ලක්ෂණ තමයි ඇඳ ගන්න හදන්නේ. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා ඇති අපේ ඇස් දෙක පිහිටලා තියෙන මට්ටමේ ඉඳලා නාසයට තියෙන දුර අතර තමයි අපේ කන් දෙකත් පිහිටලා තියෙන්නේ.
ඉතින් ඔයාටත් පුළුවන් මානව රූප අඳින්න පුරුදු වෙන මුල් කාලේ මේ විදිහට ඉරි ගහලා මූණ බෙදාගෙන ඒවා නිවැරදිව ඇඳගන්න. ඔයාට අඳින්න හොඳට පුරුදු වුණාට පස්සේ මේ වගේ දේවල් අත්‍යවශ්‍ය නැහැ. ඊළඟට මම මේ විදිහට මේ කාන්තාවගේ කොණ්ඩේ ඇඳ ගන්න තමයි හදන්නේ. ඔයාලට ගොඩක් වෙලාට ගැමි කාන්තාවන්ගේ දකින්න පුළුවන් කොණ්ඩ මෝස්තරයක් තමයි ඔය මම අඳින්නේ. ඉතින් ඔයාලත් කාන්තා රූපයක් ඇඳ ගන්නවා නම් ගොඩක් වෙලාට මේ කොණ්ඩ මෝස්තරේ භාවිතා කරන්න පුළුවන්. ඔන්න මම දැන් ඒ ගැමි කාන්තාවගේ රූපය ඇඳගෙන ඉවරයි. ඉතින් අපි ඒ කාන්තාවගේ රූපය ඇඳගත්තේ ඉදිරියට හැරිලා මදක් පැත්ත බලාගෙන ඉන්න මානව රූපයක් විදිහටනේ. අපි දැන් බලමු පැත්තට හැරිලා ඉන්න මානව රූපයක් ඇඳගන්නේ කොහොමද කියලා. ඒකත් අර මම මුලින් කියා දුන්න විදිහම තමයි ඔයාලට මේ මානව රූපේ අවශ්‍ය ඉරියව්ව තියෙන්න ඕනේ කියලා හිතෙන විදිහට අපි ලාවට පැන්සලෙන් සැකිල්ල වගේ ලකුණු කරගන්න ඕනේ. ඔන්න මම ඒ විදිහට සැකිල්ල ඇඳගෙන ඉවර වෙලා මේ පැත්තට හැරිලා ඉන්න මානව රූපේ මුහුණේ ඉරියව් ටිකක් මතු කරගන්න තමයි හදන්නේ. ඔයාලා හොඳට බලාගෙන ඉන්න මං කොහොමද මේ මූණ ඇඳගන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට නලල සලකුණු කරගෙන ඊට පස්සේ නාසය ඇඳ ගන්නවා. පැත්තට හැරිලා ඉන්න රූපයක අපිට ඉස්සරහටම ඇවිල්ලා තියෙනවා පේන්නේ නාසය. ඉතින් ඔයාලා මූණේ ඇඳගන්නකොට නාසය තමයි ඉදිරියටම ඇවිල්ලා තියෙන විදිහට දාගන්න ඕනේ. ඊළඟට කට සහ නිකට වගේ දේවලුත් මම මේ විදිහට සලකුණු කරගන්නවා. ඊළඟට කන් දෙක ඇඳ ගන්න තමයි හදන්නේ. මං ඔයාලට මුලිනුත් කිව්වා ඇස් මට්ටම සහ නාසය අතර තියෙන දුරින් තමයි කන් දෙක පිහිටන්නේ. ඒ විදිහට ඒ දුර බලාගෙන ඔයාලා කන් දෙක ඇඳ ගන්නත් ඕනේ. මේ විදිහට මම දැන් මේ මානව රූපයේ උඩුකය ටිකෙන් ටික මතු කරගන්නවා පේනවා ඇති. මම මේ විදිහට මෙයාගේ ශරීරය ඇඳ ගන්නකොට අර මම මුලින්ම ඇඳගත්ත අර කටු විදිහට ඇඳගත්ත සැකිල්ලත් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ඔයාලත් ඒ විදිහට මානව රූපය ඇඳ ගන්න කලින් සැකිල්ලක් ඇඳ ගන්නවා නම් ගොඩක් හොඳයි. අපි සම්පූර්ණයෙන් මානව රූපය ඇඳලා ඉවර වුණාට පස්සේ පුළුවන් අර මුලින් ඇඳගත්ත සැකිල්ල මකලා ඉවත් කරගන්න.
ඊළඟට මම මෙයාට අත් දෙකක් එකතු කරගන්න තමයි හදන්නේ. මං අර මුලින් කිව්වා වගේ මේ අත් සහ කකුල් ඇඳගනිද්දී ඒවා පෘෂ්ටිමත්ව ඇඳ ගන්නත් ඕනේ. ඒ වගේම මේවා ගේ නිවැරදි පරිමාණය එහෙම නැත්නම් දිග පිළිබඳව සැලකිලිමත් වෙන්නත් ඕනේ. ඔන්න අපි ඒ විදිහට දෙවනි මානව රූපයේ තොර ටික අවසන් කරගන්නවා. ඔයාලා හොඳට බලාගෙන හිටියනම් තේරෙන්න ඇති මේ මානව රූප අඳිනවා කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මෙතනදී ඔයාලට ගැටලුව වෙලා තියෙන්නේ මේ මානව රූප ඔයාලට ඇඳලා හුරු නැතිකම නැත්තම් පුරුදු නැතිකම. ඒක නැති කරගන්න ඔයාලට කරන්න පුළුවන් එකම දේ තමයි මේ මානව රූප ඔයාලා ගොඩක් වෙලාවට ඔය නිකන් ඉන්නවා නම් ළඟපාද කොලයක් තියෙනවා නම් පෑනක් පැන්සලක් අරගෙන විවිධ ඉරියව් වලින් මේ විදිහට මානව රූප ඇඳලා බලන්න. මේ විදිහට ඔයාලා දිගින් දිගටම ප්‍රැක්ටිස් කරනකොට ඔයාලට මේ මානව රූප කියන්නේ ඒ තරම් දෙයක් නෙමෙයි. හරි මම දැන් මුලින්ම මේ මානව රූපෙත් සැකිල්ල ඇඳගෙන ඉවර කරගත්තා. ඔයාලට මේක දකිනකොටම තේරෙනවා ඇති මම මෙතනදී ඇඳගෙන තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඉදිරියේ බලාගෙන ඉන්න විදිහේ මිනිස් රූපයක් කියලා. ඉතින් මේ වගේ චරිතයක් ඔයාලට ගොඩක් වෙලාවට ඕනෑම ප්‍රකාශන චිත්‍රයකට යොදා ගන්න පුළුවන්. මේ විදිහට ඇස් දෙක නාසය කට කොණ්ඩේ ඔය වගේ මූණේ තියෙන ලක්ෂණ දාගෙන ඉවර වෙලා ඊළඟට අපි ඇඳගත්ත සැකිල්ලේ ඇඟ කොටස නැත්නම් ශරීරය ඇඳ ගන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙයාගේ ඇඟ කොටස ඇඳ ගන්නකොට අර මම මුලින්ම මේ මිනිස්සයා අඳින්න කලින් ඇඳගත්ත සැකිල්ල මෙයාව දැන් සම්පූර්ණ කරද්දි කොච්චර දුරට මට ප්‍රයෝජනවත් වෙනවද කියලා. ඉතින් අර මම මුලින් කිව්ව විදිහට අපි කකුල් දෙක ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ මෙයාට ඇඳුම් එකතු කරගන්නවා නම් ඒක ගොඩක් පහසුයි. ඒ විදිහට අපි මේ පිරිමි කෙනාගේ අත් දෙකත් ඇඳගෙන ඉවර වෙලා අපි දැන් යමු දියසායම් මාධ්‍ය පාවිච්චි කරලා මේ මිනිස් රූප ටික පාට කරගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් දියසායම් මාධ්‍යයෙන් වර්ණ කරද්දී විවිධ ශිල්ප ක්‍රම තියෙනවා. නැත්නම් ඒවට කියන අපි ටෙක්නික් කියලා. ටෙක්නික් ගොඩක් තියෙනවා. මම මෙතෙන්දී ඔයාලට ගොඩක් ලේසි ටෙක්නික් එකක් කියලා දෙන්න. ඉතින් මේ ටෙක්නික් එකේදී අපි කෝඩ් 3ක් විදිහට තමයි වර්ණ යොදාගන්නේ. මුලින්ම මම පළවෙනි කෝඩ් එක විදිහට මේ කාන්තාවගේ අඳුර වැටෙන්න ඕනේ තැන් බලාගෙන මේ වගේ අඳුර යොදා ගන්නවා. මම මෙතනදී මේ පළවෙනි කෝඩ් එක හදාගෙන තියෙන්නේ කහ පාටට දුඹුරු පාට වගේ චුට්ටක් මිශ්‍ර කරලා වතුර ටිකක් වැඩිපුර අරගෙන තමයි අපි මේ විදිහට පළවෙනි කෝඩ් එක යොදා ගන්නේ.
ඊට පස්සේ ඇස්වලට කන්වලට අපේ මුහුණට යටින් වගේ බෙල්ල පිහිටන්න එතකොට එතනත් අඳුර වැටෙනවා ඒ වගේ තැන් බල අඳුර යොදා ගන්න එතකොට හැට්ටේ අත්තගාවට ඒවගේ තැන්වලට අඳුර වැටෙනවානි ඔයාලට පේනවා ඇති මං ඒ විදිහට අඳුර යොදාගෙන තියෙනවා ඊට පස්සේ මම කරන්නේ අර අපි පළවෙනි කෝඩ් එක විදිහට යොදාගත්තේ කහ පාට පින්සල සම්පූර්ණයෙන්ම හෝදලා අපේ වතුර වීදුරින් වතුර ටිකක් අරගෙන අර අපි ඒ දාගත්තු පළවෙනි කෝඩ් එක පොඩ්ඩක් වොෂ් කරගෙන යනවා අපි ඒ පළවෙනි කෝඩ් එක විදිහට දාගත්ත කහ පාට අර වොෂ් කරලා අපි ඒක පතුරෝ ගන්න ඕන ඉතින් ඒ විදිහට අපි මේ කාන්තාවගේ හමට යොදපු පාට වගේම තමයි ඇඳුම් පාට කරනකොට ඔයාලට පේනවා ඇති මම මේ කාන්තාවගේ හැටේ පාට කරාය විදිහට දැන් අපි බලමු මේ චීත්තය පාට කරන විදිහ මේ වගේ පළවෙනි කෝඩ් එක විදිහට ඒකටත් අර මම අඳුර වැටෙන්න ඕනේ තැන් බලලා අර මේ රතු පාටින් ඒ පළවෙනි කෝඩ් එක වගේ වතුර ටිකක් වැඩිපුර අරගෙන ඒක දාගන්නවා ඊට පස්සේ අර නැවත මම පින්සල වොෂ් කරලා අර ඒ දාගත්ත පාට ටික වොෂ් කරගන්න ඕනේ හරි මම දැන් ඒ විදිහට මේ කාන්තාවගේ අතපයවලට සහ ඇඳුම් වලට පළවෙනි කෝඩ් එක සම්පූර්ණයෙන්ම යොදාගෙන ඉවරයි. අපි දැන් ගන්නෙ දෙවෙනි කෝඩ් එක. දෙවෙනි කෝඩ් එකේදී මම කරන්නේ අර පළවෙනි කෝඩ් එකට අපි ටිකක් වතුර වැඩි කරලා ලාවට්නේ වර්ණ කරගත්තේ. දැන් දෙවෙනි කෝඩ් එකේදී අපි ටිකක් තදට පාට අරගන්නවා. මම මෙතෙන්දී නිල් පාටට කළු පාට වගේ ටිකක් මිශ්‍ර කරලා වතුරත් අඩු කරලා ටිකක් ඝනව තමා හදාගෙන තිනවා. ඔයාලට පේනවා ඇති ඒක දකින්නකොටම ඊට පස්සේ අර මුලින් අපි පළවෙනි කෝඩ් එක විදිහට අඳුර වැටෙන තැන් විදිහට අපි යොදාගත්ත තැන් වලටම ආයෙත් දෙවෙනි කෝඩ් එක චුට්ට යොදා ගන්නවා. ඒකත් අර පළවෙනි කෝඩ් එකේ විදිහටම දෙවෙනි කෝඩ් එක යොදාගෙන ඉවර වෙලා ආයෙ පින්සල වොෂ් කරලා අපි යොදාගත්ත දෙවෙනි කෝඩ් එක අර පොඩ්ඩක් අර කඩතොළු ස්වභාවයෙන් නැති වෙන්න පොඩ්ඩක් පතුරව ගන්න ඕන. හරි අපි දැන් මෙයාගේ හැටේට ඒ විදිහට පාට යොදාගෙන ඉවර වෙලා ඊළඟට බලන්න මෙයාගේ චීත්තයටත් මම අර කලින් පළවෙනි කෝඩ් එක විදිහට යොදපු රතු පාටට වඩා ටිකක් තද්දට සහ ඝන වතුර අඩුවෙන් අරගෙන දෙවෙනි කෝඩ් එක විදිහට මේ විදිහට රතු පාට යොදා ගන්නවා. මම මෙතනදී රතු පාටට ටිකක් කළු පාට මිශ්‍ර කරලා ටිකක් තදට තමා මේ රතු පාට හදාගෙන තියෙන්නේ. මෙතැන්දි ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ කිසිම වෙලාවක ඔයාලා පාට පෙට්ටියේ වර්ණ ඒ විදිහටම අපේ චිත්‍රයට යොදන්න එපා. එතකොට වර්ණ අමු වෙනවා. ඔයාලා ඕනෙම පාටක් අරගෙන අපේ චිත්‍රයට යොදනකොට අනිවාර්යයෙන්ම තව පාට පෙට්ටියේ තව පාටක් එක මිශ්‍ර කරලා තමයි චිත්‍රයට යොදන්න ඕනේ. කෙලින්ම පාට පෙට්ටියේ තියෙන පාට අරගෙන වතුරත් එක්ක මිශ්‍ර කරලා චිත්‍රයට දැම්මොත් එහෙම චිත්‍රය වර්ණ අමු වෙලා කැත වෙනවා. දැන් අර අපි ඇඳුමට පාට යෙදුව වගේම මෙයාගේ ඇගේ අතපයට මූුණට වගේ කොටස්වලටත් දෙවැනි කෝඩ් එක අර මුලින් කහපාටන අපි දැම්මේ දැන් දුඹුරු පාටත් එක්ක කළු වගේ පොඩ්ඩක් අරගෙන ටිකත් අදට දුඹුරු පාට අරගෙන මේ විදිහට අර අඳුර වැටෙන තැන්වලට ඒ දුඹුරු පාට යොදා ගන්නවා ඒ විදිහට යොදාගෙන ඉවර වෙලා අපි මේක වේලෙන්න කලින් ටක් ගාලා පින්සල් සම්පූර්ණයෙන් වොෂ් කරලා අපි දෙවැනි කෝඩ් එක විදිහට යොදාගත්තේ පාට ටික අර පොඩ්ඩක් පතුරව ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා ඇති මන් දෙවෙනි කෝඩ් එක විදිහට යොදාගත්තු ඒ පාට ටිකත් මම පින්සලෙන් ආයෙ නැවත මේ විදිහට පතුරවා ගන්නවා. ඉතින් ඔයාලට මම මෙතනදී තවත් වැදගත් දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේ දියසයන් වලින් පාට කරද්දී ටිෂු පේපර් එකක් නැත්නම් ලේන්සුවක් වගේ දෙයක් තියාගන්න. මොකද ඔයාලා මේ පින්සලෙන් අපි වතුර වීදුරුවට දාලා වොෂ් කරලා ගන්නකොට නැවත චිත්‍රයට පින්සල තියෙනකොට අර වතුර ටිකක් වැඩිපුර එන්න පුළුවන්. ඒ විදිහට වතුර වැඩි වුණොත් එහෙම අපේ චිත්‍රය බොඳ වෙන්න බලනවා. ඔක ගොඩාක් අයට වෙන ගැටලුවක්. ඒක නිසා අපි වොෂ් කරලා ගන්නකොට පින්සලේ වතුර වැඩි වගේ නම් ඔයාලට ඒක තේරෙනවා. එතකොට අපිට පුළුවන් අර අපි ගාව තියෙන ටිෂු පේපර් එකේ නැත්නම් ලේන්සුවේ පොඩ්ඩක් පින්සල 30 දාලා ගන්න. නැත්නම් අපි කෙලින්ම වොෂ් කරලා නැවත චිත්‍රයට පින්සල තිබ්බ ගමන් අර වතුර වැඩි වුණාම අපේ චිත්‍රයේ දියසයන් ටික අර බොඳ වෙලා විසිරිලා යන්න බලනවා.
හරි මම දැන් ඒ විදිහට පළවෙනි කෝඩ් එක සහ දෙවැනි කෝඩ් එක යොදාගෙන ඉවරයි. ඔයාලා සාමාන්‍ය පෙළ වගේ කරන කෙනෙක් නම් දෙවැනි කෝඩ් එකකින් වගේ නැවැත්තුවට කමක් නැහැ. ඔයාලට උසස් පෙළ වගේ චිත්‍ර කරනවා නම් තුන්වෙනි කෝඩ් එකක් යනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ අපි මේ විදිහට වර්ණ කෝඩ් විදිහට යොදන්න තමයි අපේ මානව රූපය තව ඉදිරියට මතුවලා පේන්නේ. නමුත් ඔයාලට ලැබෙන වෙලාව සාමාන්‍ය පෙළ නම් පැය 2යි, උසස් පෙළ නම් පැය 3ක් හම්බ වෙනවා. ඉතින් මෙතනදී ඕලෙවල් වගේ කරන කෙනෙක්ට මේ විදිහට කෝඩ් 3ක් යන්න වෙලාව මදි වෙන්න පුළුවන්. ඔයාලට වෙලාව ඇති වගේ නම් ඔයාලට පුළුවන් මේ විදිහට තුන්වෙනි කෝඩ් එක යොදා ගන්න. ඔයාලා මතක තියාගන්න ඕනේ දේ තමයි අපි කෝඩ් වැඩිපුර යොදන්න තමයි අපේ චිත්‍රය මතුවෙන්නේ. මම මෙතනදී මේ විදිහට දෙවෙනි කෝඩ් එක සහ තුන්වෙනි කෝඩ් එකකුත් යොදා ගන්නවා. බලන්න එතකොට දෙවෙනි කෝඩ් එකේ තිබුණට වඩා මගේ චිත්‍රය තවත් ඉදිරියට මතුවලා පේනවා. මේ විදිහට තුන්වෙනි කෝඩ් එක හදාගනිද්දී අර අපි කලින් දෙවෙනි කෝඩ් එක හදාගත්තට වඩා තදට වර්ණ හදාගෙන ඒ වගේම වතුර අඩුවෙන් යොදාගෙන ඝනට ටිකක් හදාගන්න ඕනේ. ඒ විදිහට තමයි අපි තුන්වෙනි කෝඩ් එක ඇප්ලයි කරගන්නේ. ඊළඟට මම මේ කාන්තාවගේ මුහුණේ ඇහි බැමි නාසය එතකොට ඇස් වගේ දේවල් පෙන්න ගන්න තමා හදන්න. මේකට අපි දුම්බුරු පාට ටිකක් කළු පාට වැඩිපුර මිශ්‍ර කරලා අරගෙන තද වර්ණයක් හදාගෙන මේ විදිහට ඇඳ ගන්න ඕනේ. ඒ වගේම තමා මෙතනදී S2 නාසය කට වගේ දේවල් ඇඳගන්න අපි භාවිතා කරපු තද දුඹුරු පාටම අපි හැමේ තුන්වෙනි කෝඩ් එක විදිහටත් යොදා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මම මෙතනදී හැමේ තව අඳුරු වෙලා තියෙන ඕනේ තැන් පෙන්න ගන්න ඒ S වලට යොදාපු වර්ණයම අතපය වල ඇඟිලි එතකොට බෙල්ල යට ටිකක් අඳුරු වෙන තැන් කකුල් වල ඇඟිලි ඇඳුම් වලට ආවරණය වෙන තැන් වගේ දේවල් වැඩිපුර හයිලයිට් කරලා පෙන්න ගන්න මේ විදිහට ඒ දුඹුරු පාට යොදා ගන්නවා. ඊළඟට අපි මෙයාගේ කොණ්ඩේට වර්ණය යොදාගන්නයි හදන්නේ. මම ඒකත් මුලින්ම අඳුරු වෙන්න ඕනේ තැන් වලට නිල් පාට සහ කළු පාට එකතු කරලා තද වර්ණයක් හදාගෙන මේ විදිහට යොදා ගන්නවා. හරි අපි දැන් මේ කාන්තාවගේ රූපය සම්පූර්ණයෙන්ම වර්ණ කරලා ඉවරයි. ඊළඟට මේ පැති පෙනුමෙන් ඉන්න පිරිමි මානව රූපය වර්ණ කරගමු. ඉතින් මම මෙතනදී ඔයාලට මතක් කරන්න ඕනේ මේ හැම මානව රූපයක්ම වර්ණ කරගද්දි මම යොදාගන්නේ අර මම ඔයාලට මුලින් කියා දුන්න සරල ක්‍රමයම තමයි.
පළවෙනි කෝඩ් එක විදිහට අර කහ පාටත් එක්ක දුඹුරු පාට පොඩ්ඩක් මිශ්‍ර කරලා අපි හදාගත්ත වර්ණය මානව රූපයේ අඳුර වැටෙන්න ඕන තැන් වලට යොදාගෙන ඉවර වෙලා ඊට පස්සේ පෙන්සල වොෂ් කරලා මේ විදිහට දාගත්ත වර්ණ ටික අපි පතුරවා ගන්න ඕන. මේ විදිහට මෙයාගේ කලිසමටත් මම නිල් පාටත් එක්ක රතු පාට මික්ස් කරලා දම් පාට වර්ණය හදාගෙන පළවෙනි කෝඩ් එක විදිහට මේ වගේ ලාවට යොදා ගන්නවා. ඊළඟට මම මෙයාගේ මේ හැම වර්ණ කරද්දි ටිකක් තද දුඹුරු පාට යොදාගන්නේ දෙවනි කෝඩ් එක. දෙවැනි කෝඩ් එකත් මෙයාගේ හමට මම මේ විදිහට යොදාගෙන ඉවර වෙලා ඊළඟට මෙයාගේ ඇඳුමට දෙවැනි කෝඩ් එකෙන් තද වර්ණ යොදා ගන්න තමයි හදන්නේ. ඒ විදිහට දෙවැනි කෝඩ් එක සම්පූර්ණයෙන්ම යොදාගෙන ඉවර වෙලා අපිට පුළුවන්
තවත් අද වර්ණ භාවිතා කරලා තුන්වෙනි කෝඩ් එක විදිහටත් ඇප්ලයි කරගන්න. එතනදී නාසය කට වගේ දේවල් හොඳට මතු කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අර මං අර කලින් කිව්වා වගේම අඳුර වැටෙන තැන් ඇඟිලි වගේ දේවල් හොඳින් ඉස්මතු කරන්න පුළුවන්. ඉතින් මං ඔයාලට ආයෙත් මතක් කරනවා ඔයාලට තුන්වෙනි කෝඩ් එකක් යන්න වෙලා මදි වගේ නම් ඔයාලට පුළුවන් දෙවෙනි කෝඩ් එක විදිහට අපි යොදා ගන්න වර්ණය ටිකක් වැඩිපුර තදට යොදා ගන්න. එතකොට අපිට තුන්වෙනි කෝඩ් එකක් යන්නේ නැතුව දෙවෙනි කෝඩ් එකකින්ම වැඩේ ගොඩ දාගන්න පුළුවන්. මෙයයි කොණ්ඩේ වර්ණ කරගද්දි මම නිල් පාට සහ කළු පාට එකතු කරලා තමයි වර්ණ යොදා ගන්න. ඔයාලා තනිකරම කළු පාට කොණ්ඩේට යොදන්න එපා. මම මුලිනුත් ඔයාලට කිව්වා අපි පාට පෙට්ටියෙන් ගන්න පාට එක එහෙමම කෙලින්ම චිත්‍රයට යොදා ගන්නේ නැහැ. එතකොට වර්ණ අමු වෙනවා කියලා. ඒ වගේම තමයි අපිට අර හිරු එළිය වැටෙනකොට කොණ්ඩේ පොඩ්ඩක් දිලිසෙනවා. ඒ වගේ ලක්ෂණ පෙන්ව ගන්න පුළුවන් මේ කළු පාට නිල් පාට එකතු කරලා කොණ්ඩේ වර්ණ කරගද්දි. ඊළඟට අර ඉදිරියේ බලාගෙන ඉන්න පිරිමි මානව රූපයත් අපි මේ විදිහට පළවෙනි කෝඩ් එක දාගෙන වර්ණ කරගමු. ඔයාලත් මේ විදිහටම අඳුර වැටෙන්න ඕන තැන් ගැන සැලකිල්ලෙන් හරියටම මේ විදිහට අඳුර යොදා ගන්න. ටිකක් තද දුමුරු පාටක් අරගෙන අර කලින් වගේම මම දෙවෙනි කෝඩ් එක ඇප්ලයි කරගන්නවා. ඔයාලත් වර්ණ කරද්දී පිට යවා ගන්න නැතුව වතුර වැඩි කරගන්න නැතුව හරිම පරිස්සමෙන් මේ විදිහට වර්ණ යොදා ගන්න ඕනේ.
අපි දැන් මේ මිනිස් රූපයේ හැමේ වර්ණය සඳහා පළවෙනි කෝඩ් එකයි දෙවෙනි කෝඩ් එකයි දෙකම යොදාගෙන ඉවරයි. ඊළඟට මෙයාගේ ඇඳුම් වලට අපි වර්ණ යොදා ගමු. මම මෙතනදී මෙයා ඇඳගෙන ඉන්න සරම පාට කරගන්න කොළත් එක්ක කළු පාට පොඩ්ඩක් මිශ්‍ර කරගෙන තමයි මේ පාට හදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා මම කොළ පාට තනිකරම අමු වර්ණයක් විදිහට යොදාගෙන නැහැ. ඔයාලත් මේ විදිහට තවත් වර්ණයක් එක්ක මිශ්‍ර කරලා තමයි පාට හදාගන්න ඕනේ. ඊළඟට මම හැමේ තවත් අඳුරු වෙන්න ඕනේ තැන් තුන්වෙනි කෝඩ් එක විදිහට තව ටිකක් අඳුරු කරලා මතු කර ගන්නවා. ඒත් එක්කම ඒ පාටින්ම මම මෙයාගේ ඇස් දෙක නාසය කට කන් දෙක වගේ දේවලුත් මේ විදිහට වර්ණ යොදා ගන්නවා. ඊළඟට මම මෙයා මේ ඇඳගෙන ඉන්න සරම තව ටිකක් අඳුරු කරලා මතු කරලා ගන්න තමයි මේ හදන්නේ. ඒකට මම තද කොළ පාට යොදාගෙන මේ විදිහට අඳුරු කරගන්න. තවත් දෙයක් තමයි ඔයාලා මේ මිනිස් රූපයේ ඇඳුම් පාට කර ගනිද්දී ඔයාලා දැකලා තියෙනවා ඇඳුම් වල විවිධ මෝස්තර දකින්න ලැබෙනවා. ඔයාලටත් පුළුවන් චිත්‍රයේ පාට කරගද්දී ඒ වගේ විවිධ මෝස්තර රටා ඇඳුම් වලට එකතු කරගන්න. මම මෙතනදී මේ සරමට රේඛා සහිත මෝස්තරයක් තමයි යොදාගෙන තියෙන්නේ. මම මේ රේඛා යොදද්දී ඔයාලා හොඳට බලන්න මම සරමේ අඳුරු තැන් වලට රේඛාව තද විදිහටත් එළිය වැටලා තියෙන තැන් වලට ටික ටික රේඛාව ලා වෙන විදිහටත් තමයි ඇඳගෙන තියෙන්නේ. ඒ වගේ දේවල් පවා ඔයාලා සැලකිලිමත් වෙන්න. මොකද එළිය ගොඩක් වැටෙන තැනකදී අපිට ගොඩක් මේ තදට රේඛා පේන්නේ නැහැ. ඒවත් ලයිට් වෙලා තමයි අපිට පේන්නේ. මේ විදිහට ඔයාලට හැම ඇඳුමකටම වගේ මෝස්තර යොදා ගන්න පුළුවන්. ඒක අනිවාර්ය නැහැ. යොදා ගන්න ඕන නම් ඒක චිත්‍රයේ තවත් ලස්සන වෙන්න බලපානවා. මම මෙතනදී මේ සරමට විතරක් මෝස්තර යොදාගෙන තියෙනවා. මං අද ඔයාලට කියලා දුන්නේ ප්‍රකාශන චිත්‍රයකට සුදුසු මානව රූප ඇඳගන්න විදිහ. ඉතින් ප්‍රකාශන චිත්‍රයක් වුණාම බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම. නමුත් මං අද ඔයාලට ගොඩක්ම ටාගට් කරන්නේ මේ මානව රූප හරියටම ඇඳගන්න විදිය සහ වර්ණ කරන විදිය. ඒක නිසා මම මෙතනදී බෑග්ග්‍රවුන්ඩ් එක ගැන ලොකුවට සැලකිලිමත් වෙන්නේ නැහැ. නමුත් මානව රූප ටික මතුවලා පේන්න අපි බෑග්ග්‍රවුන්ඩ් එකක් දාගන්න ඕනේ. ඒක නිසා මම මෙතනදී ලාවට වැඩි ඩීටේල්ස් නැති බෑග්ග්‍රවුන්ඩ් එකක් යොදා ගන්නවා.
ඉතින් මේ විදිහට අපි චිත්‍රයේ වැඩ ටික අවසන් කරගන්නවා. අද මං ඔයාලට ගොඩක් ලේසියෙන් මිනිස් රූපයක් ඇඳගන්න හැටි සහ පාට කරගන්න හැටි කියලා දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට තේරුම් නැති දෙයක් තියෙනවා නම් සහ අඩුපාඩු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මං ඔයාලට හරිම ආදරෙන් මතක් කරනවා මම මේ කියා දෙන දේවල් ඔයාලට හොඳින් තේරුණා නම් අපේ වර්ණ ආර්ට් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.